හිරු එදා හිටියේ ගෙදර පාඩම් කර කර. එක පාඩම හසීගෙන් කෝල් එකක් ආවා. අපි බඳිමු දෝයි. හිරුට අපි හිතාගන්න බැරි වුණා. හිරු ටික වෙලාවක් සද්ද නැතුව ඉඳලා සීරියස් ද අහන්නේ. මොකද හිරුට හිතාගන්න බැරි වුණා හසී මේක අහන්නේ ඇත්තටමද කියලා. ඔව් ඔයා මොකද කියන්නේ? මට ටික දවසක් දෙන්න. හිරුට හිතාගන්න බැරි වුණා උනේ මොකද්ද කියලා. ඊට පස්සේ දෙන්නත් එක්ක පන්ති ගියත් ඒ ගැන කතා කරේ නෑ. හොඳට කතා බහ කරලා හිටියා. සතියකට විතර පස්සේ හසී හිරුයි නෝමල් බස් එකක ආවා. දෙන්නටම එක ළඟ ෂීට් හම්බුණා. වෙනදට නම් දෙන්න යන්නේ එක්ස්ප්‍රස් වල. ටික වෙලාවක් දෙන්න කතා නොකර හිටියා. ඊට පස්සේ හසී කතා කරන්න ගත්තා. මට අද බස් එකෙන් බහින්න කලින් උත්තරයක් ඕන. ඒත් හිරු සද්ද නැතුව හිටියා. ආයිමත් හරි හිරුගෙන් ඇහුවා අද බස් එකෙන් බහින්න කලින් උත්තරයක් නොදුන්නොත් බලා ගන්නම්. හැබැයි මම කැමැත්තෙන් ඕන උත්තරයක් බාර ගන්නවා. කෙල්ල ස්ටෑන්ඩ් එකට එනකම්ම උත්තරයක් දුන්නේ නෑ. බස් එකේ ස්ටෑන්ඩ් එකට ඇවිත් ටික වෙලාවක් යනකම්ම දෙන්න වාඩි වෙලා හිටියා. හිරු ටිකක් ඉඳලා හා කිව්වා. ඊට පස්සේ දෙන්න ක්ලාස් එකට ගියත් එදා හසී ක්ලාස් ආවේ නෑ. එයා නැන්දලයි ගෙදර ගියා. හිරු කොච්චර බල කරත් ආවේ නෑ. ඊට පස්සේ ක්ලාස් එක ඉවර වෙන වෙලාවට එයා ආවා. දෙන්නත් එක හරි ආදරෙන් හිටියා. සමහර දවස්වලට අපි දෙන්න රේල් පාර දිගේ ගොඩාක් දුර ඇවිදන් යනවා. ඊට පස්සේ ආයිමත් හැරිලා එනවා. ක්ලාස් වෙලාසරින් ඉවර වෙච්ච දවස්වලට අත් දෙක අල්ලගෙන ගොඩක් දුර පයින් යනවා. සමහර දවස්වලට ස්ටේෂන් එකට වෙලා ගොඩක් වෙලා කතා කර කර ඉන්නවා. එයා මාව හුඟක් පරිස්සම් කරා. ක්ලාස් නිසා ගෙවල් වලින් ප්‍රශ්නයක් තිබ්බේ නෑ. ඊට පස්සේ ටික දවසක් ඉඳලා හිරුලයි ගෙදරට කිව්ව සම්බන්ධ ගැන. ඒත් හිරුලයි ගෙදරින් කැමති උනේ නෑ. කිව්වෙම මේක නවත්තන්න කියලා. ඒත් කෙල්ල කොහොම හරි මේ ලව් එක කරගෙන ගියා. ඒත් කෙල්ලගේ ගෙදරින් ආව ප්‍රශ්නත් එක්ක මේක නවත්තන්න ඕනා. ඒ නිසාම හිරු හසීගේ හිත නොරිදෙන විදියට කිව්වා. අන්තිම පාරට හිරුව හම්බ වෙන්න ඕන කියලා කිව්ව නිසා හිරු ගියා ස්ටේෂන් එකට. මේ දෙන්න ආදරය කරන කාලෙදි ගොඩක් වෙලාවට හිටියේ ස්ටේෂන් එකේදී. හිරු ගාවට ඇවිත් ඔයාට ඇත්තටම මේක නවත්තන්න ඕනද? ඔව්. හිරුගේ තීරණය වෙනසක් නොවෙච්ච නිසා හිරුට ෆෝන් එකෙන් මැසේජ් එකක් ටයිප් කරලා දුන්නා. ඒකේ තිබ්බේ අදින් පස්සේ කවදාවත් අපි හම්බ වෙන්නේ නෑ. ඔයාට මාව ඕන කියලා හිතුණත් කවදම හරි මල් ළඟට එන්න කියලා. ඔයා සතුටින් පරිස්සමින් ඉන්න කියලා. හිරු මැසේජ් එක කියවලා ෆෝන් එක අතට දෙනවත් එක්කම කෝච්චිය ආවා. එයා ඒක නැගලා ගියේ පිටිවස්සවත් නොබලා. හිරු ගෙදර ආවත් හිරුගේ හිතට හරි ගියේ නෑ. මොකද හිරුට හුඟක් මතක් වුණා යාව. හිරුට මාස දෙකක විතර නිවාඩුවක් හම්බුණා. ඒ කාලෙදි හිරු ගෙදරින් එළියට බැස්සෙත් නෑ. කෑම කෑවෙත් නෑ. හරියට නෑවෙත් නෑ. ගෙදර අයට මෙයාගේ වෙනසක් නොපෙන්නත් ඇයි කියලා අහපු හින්දම කෙල්ල කරේ ගෙදර අයට පේන hina වෙලා හිටියා. ඒත් කෙල්ල හිත ඇතුලෙන් ගොඩක් පිච්චි හිටියේ. මේ අතර හසී මැසේජ් එකක් දාලා තිබ්බ කතා කරන්න ඕන කියලා. ඒත් කල්ල කතා කරේ හරියම මාසෙකට විතර පස්සේ. ඊට පස්සේ දෙන්න ආයෙමත් ලව් එක කරගෙන ගියා. ඒත් හසී ඉස්සර වගේ ආදරේ කරේ නෑ. ඒත් හිරුට ඉස්සරට වඩා ආදරයක් හසී ගැන තිබුණා. ඒත් ඉතින් කොහොම හරි දෙන්න කතා බහ කරා. මේ අතර හසී ක්ලාස් යන එක නැවැත්තුවා. හිරු කොච්චර කිව්වත් වැඩක් වුණේ නෑ. ටික දවසකට පස්සේ හිරු කිව්වා එයාට සම්බන්ධය නවත්තන්න ඕන කියලා. දෙන්නත් එක බීච් එකට වෙලා කතා කරගා. මට මේක නවත්තන්න ඕන. හරි එහෙනම් මින් පස්සේ කවදාවත් පාරේදී හම්බුණත් මගෙත් එක්ක hina වෙන්නවත් එපා. අදින් පස්සේ මම ඔයාගේ එක කන්ටැක්ට් එකක්වත් තියාගන්නේ නෑ. මේකත් මතක තියාගන්න. යාළුවෝ වගේ ඉඳලා ආදරේ කරාට ආයෙ යාළුවෝ වගේ ඉන්න බෑ. ඒක උත්සාහ කරත් කරන්න බැරි වුණානේ. ඒ නිසා මින් පස්සේ මම ඔයාගේ කියලා කිසි දෙයක් තියාගන්නේ නෑ. හිරුව එහෙම කියලා ෆෝන් එක අරන් එයාගේ මතකයන් තිබ්බ හැමදේම එයා ඉස්සරහම අයින් කරලා දැම්මා. ඊට පස්සේ හිරු කලේ කෙල්ල පළවෙනි පාරට කොලෙක්ට් කියලා අරන් දුන්න පර්ස් එකේ ආයි ඉස්සරහම අරන් විසික් කරපු එක. ඔයිට වඩා හොඳයි මාව විසි කරලා දැම්මනම්. කෙල්ල ඇස්වල කඳුළු පුරවන් කිව්වේ හිතේ තියෙන දුකටමයි. ඊට පස්සේ හසී එක අහුලගත්තත් ඒක අතේ තියන් හිටියා. ඊට පස්සේ දෙන්න අතර කතාවක් තිබ්බේ නෑ. ඊට පස්සේ දෙන්න එකට මේ ස්ටෑන්ඩ් එකට ඇවිත්
බස් එකේ ගෙදර ගියා. ඊට පස්සේ ඉරු ගෙදර ආපු ගමන්ම යාරන් දීපු හැමදේම පුච්චලා විනාශ කරලා දැම්මා. ඒත් මතකය විතරක් හිරුගේ හිතේ හැමදාම ඉතුරු වුණා.